Hello guys, welcome back to my YouTube channel. ඉතින් මෙන්න මේ outfit එක ඇඳගෙන තමයි මම අද කොහෙද යන්නේ? ඉතින් ඔයගොල්ලෝ දැක්කා. දැන් ඉතින් මගේ thumbnail එක දැක්ක නිසා දන්නවා මම අද කොහෙද යන්නේ කියලා. අපි අද කට්ටිය හැමෝම යනවා හයිඩි බුෆේ එකකට. ඉතින් අපේ සංජය අයියා මේ පාරත් රටින් ඉඳන් ආවා. ඉතින් මතකද මගේ ෆස්ට් vlog එකත් අපේ සංජය අයියා එක්ක one goal face යන vlog එකක්. ඉතින් මේ vlog එකත් අපේ සංජය අයියා එක්ක තමයි. ඉතින් ඒගොල්ලෝ පික්නික් එකක් දාගෙන තමයි අපේ හොටෙල් එකට ගියේ. මමයි අම්මයි තාත්තයි බයික්ස් වල තමයි ගියේ. අපේ අක්කලා දෙන්නයි අපේ හිරු මල්ලි අපි තමයි ගියපු සෙට් එක. ඉතින් මේ හයිඩි බුෆේ එක ගැන කතා කළොත් මේක තිබ්බේ Clover Banquet and Resort කියන එකේ. ඉතින් මේකේ 1 personට රුපියල් 2600ක් ගත්තා. මේක මයි 24 වෙනිදා තමයි තිබ්බේ. ඉතින් මේ හයිඩි බුෆේ එකේ අපේ කිව්වොත් ෆුඩ් වැරයිටිස් 40කට වඩා ප්‍රමාණයක් තිබ්බා. ඉතින් මේක තිබ්බේ මයි 24 හවස 4 ඉඳන් 6 වෙනකන්. ඉතින් අපි මේකට එක්කන් ගියේ අපේ සංජු අයියා තමයි. ඉතින් එයා රටින් ඉඳන් ආවා. මම කලින් vlogs වලත් කිව්වා. ඇත්තටම එයා මාර විදියට ෆන්. එයා හරිම ෆන් කෙනෙක්. ඉතින් මේ ටිකේම මම හිටියේ කැලණියේ. ඉතින් එයාත් එක්ක එක ගේම්ස් ප්ලේ කර hina වෙවි කතා කර හැමදාම නිදා ගන්නකොට පාන්දර 3-4 විතර වුණා. හැබැයි ඒ දවස් එහෙම නිදිබර දවස් නෙමෙයි. ඒ තරම් එයාත් එක්ක කාලය ගත කරන්න මම නම් හරිම ආසයි. සංජය කෙනෙකුව සංජය කියන අපේ සහෝදරයා කියන්නත් පුළුවන්. ඉතින් හැබැයි අපේ නෑකම නම් වෙන්නේ බාප්පා. සංජය තරහ වෙන්න එපා වුණ මම අපේ නෑකම කිව්වා. හැබැයි ඉතින් අපි කියන්නේ අයියා කියලා. මොකද එයාගේ වයස තාම අනේ පොඩි වයසක්. ඉතින් ඔන්න ඔහොම තමයි. මම නම් දැන් ටිකක් කොටයි වගේ පේනවා. මොකද මම දැන් මහත් වෙලා. කාලා මහත් වෙලා. ඉතින් එහෙමයි කියලා හයිටි බුෆේ එකක් තියෙනවා කිව්වොත් එන්න කියලා ගොම් බෑ කියන්නේ බෑනේ. මේ ඉන්නේ අපේ ලොකු අක්කා. ඉතින් ඔන්න දැන් අපි හැමෝම ඇතුළට යන්න තමයි හදන්නේ. අපි මෙතනට යනකොටත් වෙලාව 4:05 වගේ. ඔය ලස්සන උස්ස හැන්ඩි කොල්ලෙක් ඉන්නව නේද? ඒ තමයි අපේ සංජු අයියා. දැන් ඉතින් අපි කට්ටියම ඇතුළට යමු නේද? මේ ඉන්නේ අපේ හිරු මල්ලි. ඉතින් මෙයත් සංජු අයියා ආපු දවස්වල ඉඳන්ම අපි එක්කම තමයි හිටියේ. අපි හැම රැයකම මාර විදියට ගේම්ස් ප්ලේ කර සෙල්ලම් කරා. ඒවත් මං පොඩ්ඩක් මිනි vlogs වලින් අප්ලෝඩ් කරන්න. ඒව මාරම ෆනි. ඔය කට වහගෙන hina වෙක් කෙනෙක් ඉන්නව නේද? ඒ තමයි මගේ පොඩි අක්කා. ඉතින් ඔයගොල්ලෝ ඒක දන්නවනේ. ඉතින් ළමයි මගේ vlogs එහෙම බලන අය දන්නවා මං තාම YouTube එකට අලුත් කෙනෙක්. ඉතින් ඔයාලගේ like එක subscribe එක මට ගොඩක් වටිනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ මට කරන ලොකු support එකක්. ඉතින් ළමයි ඔන්න දැන් අපි බුෆේ එකට යනවා කන්න පටන් ගන්න. ඇත්තටම මෙතන unlimited අපිට පැය දෙකක් පුරාවට ඕන තරම් කන්න පුළුවන්. ඉතින් ඒකනේ හයිඩි කියන්නේ මේක unlimited හයිඩි බුෆේ එකක්. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ හයිඩි බුෆේ එකකට Clover එකට යන්න ඕන නම් Clover resort එකට යන්න ඕන නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන online book කරලා ඔයගොල්ලන්ට table එකක් මුලින් book කරගන්න ඕන. ඉතින් අපිට සංජු අයියා book කරලා තිබ්බ කලින්ම ඉතින් අපිට තිබ්බේ ඇවිල්ලා අපේ table එකට ගිහින් අපිට අවශ්‍ය ටික අරගෙන කන්න තමයි. අපිට ඕන තරම් බෙදාගෙන කන්න පුළුවන්. හැබැයි පැය දෙකක් විතරයි. එහෙනම් දැන් බලන්නකෝ ඔයගොල්ලෝ මං කන්න මගේ ෆස්ට් ප්ලේට් එකට මොනවද බෙදාගත්තේ කියලා. ෆස්ට් ප්ලේට් එක කියන්නේ තව ප්ලේට් වලට බෙදාගෙන කනවා. ඉතින් මුලින් එකක් ඉවර කරගෙන ඉන්න බෑ ළමයි. අනිත් එක මෙතන තියෙන ඔක්කොම කෑම එක ප්ලේට් එකකට බෙදාගෙන කන්න බෑනේ. ඉතින් මුලින්ම තිබ්බේ එතන සමෝසාද කොහේ සමෝසා කන්න වෙනම සම්බලයක් තිබ්බ. හැබැයි මම සමෝසා ගත්තේ නැහැ. මොකද මට මුලින්ම ගන්න හිතුණා මෙන්න මේ පාන් පෙත්ත. මේ පාන් පෙත්ත ඒකේ උඩ චීස් දාලා එහෙම තිබ්බා. ඒක කන්න වෙනම සැර සෝස් එකක් තිබ්බා. ඉතින් මම ඒ සැර සෝස් එකයි පාන් පෙත්තේ තමයි මුලින්ම දාගත්තේ. ඊළඟට තිබ්බේ චිකන් බෙදා ගන්න. ඉතින් පේනවනේ එතකොට චිකන් ඉවරයි ඉතින්. හැබැයි බය වෙන්න එපා. ඒගොල්ලෝ කෑම ඉවර වෙන්න කෑම දානවා. අපි ඉතින් චිකන් එනකන් අපි ඉස්සරහට යන්. ඊළඟට තියෙන්නේ මෙන්න මේ රොටි එක. මම මේ රොටි එක ගත්තා. මේක හොඳට ඇතුලේ කැරට් ලීක්ස් එක තිබ්බා. හැබැයි මගේ මෝඩකම කියන්නේ මම එතන තිබ්බ හොදි එක දාගත්තේ නැහැ. ඒ බලනකොට ඒ රොටි එක සෙට් වෙන්නේ හොදි එකත් එක්ක. ඉතින් මේ ඉන්නේ අපේ තාත්තයි සංජු අය. ඒ දෙන කෑම බෙදා ගන්නවා.
එහෙනම් අපි යන් අපේ ඊළඟ කෑම එක මොකද්ද බලන්න. මං කිව්වේ මේ රොටි එක අනේ මං ඒක අරගෙන මෝඩ වුණා ළමයි. මොකද මම ඒක හරි විදියට නෙමෙයි කන්න අරන් තිබ්බේ. මට සංජු ඒ තමයි කිව්වේ ඒක හොදි එකත් එක්ක මාර රසයි කියලා. ඒ රොටි එක ඇතුලේ කැරට් එහෙම නම් තිබ්බා. ඒ අතරතුර අපේ අම්මා මට චිකන් කෑල්ලක් දැම්මා. ඒ කියන්නේ චිකන් ආයේ දාලා. දැන් තියෙනවා සීනි සම්බල් බන් එකක්. මේ බන් එක හරියම කියුට් අනේ. මොකද දැක්කම කන්න හිතෙනවා. අනිත් එකේ බන් එක ගොඩක් රසයි. චූටි චූටි බන් තමයි ඒ. ඒක කන්නත් සෝස් තිබ්බ. මට සෝස් දාගන්න බැරුණා. මං හිතුවා මේ මිරිස් සෝස් එකත් එක්ක මේක කනවා කියලා. ඒ වුණාට ඒ සීනි සම්බල් එකට සීනි සම්බල් බන් එකට ගොඩක්ම හරියන්නේ අනිත් සෝස් එක. ඉතින් ඔන්න ඔය විදියට මගේ ෆස්ට් ප්ලේට් එකට මම තව ටූනා සෑන්ඩ්විච් එකකුත් දාගත්තා. ඒ වගේම තව උතන තිබ්බා පාන් අර මුලින් ගත්ත මම පාන් කෑල්ලක් ඒකෙන් හදපු තව අමුතු සෑන්ඩ්විච් එකක් තිබ්බේ. ඒක ඇතුලේ තිබ්බේ පොල් සම්බලුයි මොනවද මන්දා මට දැන් මතකත් නැහැ. හැබැයි ඒකත් ගොඩක් රසයි. ඉතින් දැන් ඔය ටික තමයි අපි කන්නේ. ටිකකුවට ටිකක්ම නෙමෙයි ගොඩක්. අපි දැන් ඕක කමු. දැන් අපි කට්ටිය හැමෝම අපේ ටේබල් එකට ආවා. hina වෙවි මාරම hina යන කතා කී තමයි කන්න ගත්තේ. ඇත්තටම මෙතන කන්න එහෙම ගොඩක් දෙනෙක් හිටියෙත් නැහැ. මොකද බුක් කරගෙන තිබ්බ මේක හරි සුළු ප්‍රමාණයකට වගේලු තියෙන්නේ. ඒ නිසා තමයි කලින් බුක් කරන්න ඕනේ. මෙතන තිබ්බේ ටේබල් 10ක් මට මතක විදියට ටේබල් 10ට වැඩි ඇති. හැබැයි ඉතින් එහෙමයි කියලා අර කන්න එහෙම බය නැතුව කන්න පුළුවන්. ගොඩ දෙනෙක් නැහැනේ. ඊට පස්සේ අපිට අමතක වෙලා ජූස් ගන්න. අපි ජූස් ගන්න ආවා. ජූස් වලට තිබ්බා අයිස් කොෆි තිබ්බා. ඔයගොල්ලොන්ට නෙස්කැෆේ ඒවා තියෙනවා නම් ඒවත් තිබ්බා වෙනම. තේ ඕනනම් තේත් තිබ්බා. තව තිබ්බා ඔරෙන්ජ් ජූස්. එතකොට ලයිම් ජූස්. තව තිබ්බා කොමඩු ජූස්. ඇත්තටම ජූස් උනත් අපිට ඇති තරම් අරගෙන බොන්න පුළුවන්. ඉතින් මම මුලින්ම ගත්තේ කොමඩු ජූස් එකක්. අපේ ලොකු අක්කා ගත්ත ඔරෙන්ජ් ජූස් එකක්. අපේ අම්මා ගත්ත අයිස් කොෆි. මම එහෙම පිටි එතකොට කියන කිරි පිටි එතකොට තේ කෝපි වගේ දේවල් බොන කෙනෙක් නෙමෙයි. හැබැයි කෝපි එහෙම මම ටිකක් එහෙම බොනවා. මම ගොඩක්ම ආස නැහැ තේ එතකොට පිටි වලට. ඒ මම පොඩි කාලේ ඉඳන්ම මගේ හැටි. ඉතින් මම කොමඩු ජූස් ගත්තා. අක්කත් කොමඩු ජූස් එකක් ගත්තා මේ අපේ තාත්තට. ඉතින් මම මුලින්ම කන්න ගත්තේ සීනි සම්බල් බන් එක. මොකද ඒක හරි කියුට් නිසා ඒක තමයි මට මුලින්ම කන්න හිතුනේ. ඉතින් මේ වෙලාවේ පොඩි ළමයි ගොඩක් අය කෑ ගහනවා. ඉතින් ඔන්න ඔහම ෆස්ට් ප්ලේට් එකේ හිමීට තමයි ඉතින් කන්නේ. මොකද පැය දෙකක් තියෙනවනේ අපිට කන්න. ඉතින් පැය දෙකක් තිස්සේ මන් දන්නේ නැහැ කොහොම කන්නද කියලා. කොහොම හරි ඉතින් හිමීට කෑවා. ඔය තියෙන මගේ ප්ලේට් එක දැක්කම නම් ආස හිතෙනව නේද? දැන් මට මතක් වෙනකොටත් කටට කෙලවුණනවා ආය යන්න තිබ්බනම් කියලා හිතෙනවා. ඊළඟට මම කන්න ගත්තේ මෙන්න මේ පාන් අර මම මුලින් ගත්තර පාන් එකෙන් හදපු සෑන්ඩ්විච් එක. ඒකත් රසයි. ඉතින් ස්පෙෂලි මම මේ වෙලාවේ කියන්න ඕන අපි මේ ගිහපු හොටෙල් එක ක්ලෝවර් බැංක්වෙට් ඇන්ඩ් රිසෝට් එකේ මාර ෆ්‍රෙන්ඩ්ලි කස්ටමර් සර්විස් එකක් තමයි තියෙන්නේ. මේකේ වැඩ කරන අය ඇත්තටම මාර ෆ්‍රෙන්ඩ්ලි. අනිත් එක ඒගොල්ලෝ හරි ඉක්මන් වැඩ හරි කඩිසරයි. දැන් අපි මේ ප්ලේට් එකේ එහෙම කාලේ වරුණාම අපේ ප්ලේට් එක ඒ වෙලාවේ තියලා නැගිටින ශනික විතරයි. ඒගොල්ලෝ ඒ වෙලේ මේක අරගෙන යනවා. අනිත් එක අපිට වතුර ඕන නම් අපිට ඉල්ල ඉන්න දෙයක්වත් නැහැ. වතුර ඒ වෙලේම ගෙනත් දෙනවා. ඉවර වෙන්න වතුර ආයෙ දෙනවා. ඊළඟ මම කන්න ගත්තේ මෙන්න මේ ටූනා සෑන්ඩ්විච් එක. ඒකත් රසයි. හරි පොඩියට කියුට් විදියට තියෙන නිසා අනේ මන්ද කන්න ආස හිතෙනවා. අර ලොකුවට තියෙනකොට අපිට ගොඩක් කන්නත් බෑනේ. මම නම් දන්නේ අපි හැමෝම හොඳට කෑවා. මේ පැය දෙක අපි මං හිතනවා අපි ගියපු ගානට සාධාරණයක් කරා කියලා. ඉතින් ඔයාලත් කැලණියාවට කෙනෙක් නම් ඔයාලට මේකට මේ ක්ලෝවර් රිසෝට් එකට යන්න පුළුවන්. අපිත් කැලණියාවට නිසා අපි මේකට යන තෙක් අපි සංජු අයියා මේ රිසෝට් එක ගැන හොඳට දන්නවා. මට ඔයාලට මෙන්න මේක පෙන්වන්න බැරි වුණා. මේ තියෙන්නේ අපි ගියපු මේ හයිටි බුෆේ එකේ දාලා තිබ්බ පෝස්ට් එක. ඒකේ යට ඇති නම්බර් එක ඔයගොල්ලන්ට ඒ නම්බර් එකට කෝල් කරලා ආයෙත් මේ වගේ හයිටි බුෆේ තියෙන දවස් ඔයගොල්ලන්ට එයාලගෙන් දැනගන්න පුළුවන්. ඉතින් ඒ නම්බර් එකට කෝල් කරලා බලන්න. අපි ගියපු හයිටි බුෆේ එකේ විස්තර තමයි මේ පෝස්ට් එකේ තියෙන්නේ.
ඉතින් ඔන්න ඔහොම තාම ඉතින් ෆස්ට් ප්ලේට් එක තමයි ඉතින් කන්නේ. දැන් ඔය කන්නේ අර පාන් කෑල්ල ඒකට චීස් එහෙම දාලා තිබ්බා. චිකන් චූටි චූටි කෑලි තිබ්බා. ඒක මොනවද තියෙන කියන මන් දන්නේ නැහැ. හැබැයි ඒකට හම්බෙච්ච සෝස් එකත් එක්ක ඒක මාරම රසයි. දැන් මතක් වෙනකොටත් ඒක ආයෙ කන්න හිතෙනවා. ඒක රසයි. හැම සෙනසුරාදාම බුෆේ එකක් තියෙනවා. ඒක දවල් කෑම. මේක මේ ඔය දැන් මේ මාසෙට දාලා තියෙන එක. තමයි මාසෙකට සැරයක් මේක යනවා. ඔයාලට ඇහුණානේ අපි සංජය කියපු එක මේක හැම මාසෙකට සැරයක්ම තියෙනවලු. අර කිව්වේ හැම සෙනසුරාදාකම ලන්ච් බුෆේ එකක් තියෙනවා කියලා. ඉතින් මේ හැම විස්තරයක්ම හරියටම දැනගන්න ඔයගොල්ලන්ට තියෙන ක්ලෝව් එකට කෝල් එකක් දෙන එක තමයි. ඒක නෙමෙයි ඔයගොල්ලෝ බලලා ඇති නේද කොහෙද කියලා අපේ මේ දිනු බබා. ඉතින් අනේ මේ පාර එයා හිටියේ නැහැ. එයා ඉතින් වැඩනේ. එයා ආව හැබැයි අපි ඔය හයිටි එකට ගියපු දවසේ පස්සේ දවසේ එයා ආවා. ඉතින් හයිටි එක තිබ්බ දවසේ එයා හිටියේ නැහැ. ඉතින් මං එයාලත් එක්ක හරියන කෑවා ළමයි. දැන් ඉතින් මෙතනින් මේ චිකන් කෑල්ලත් කාලා ඊළඟට යන්න ඕන මගේ සෙකන්ඩ් ප්ලේට් එක බෙදා ගන්න. රොටි එක නම් කන්න බෑ ළමයි. ඒ නිසා මම ඒක ඉතුරු කළා. ළමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕන මං ගාව vlogs කීපයක් තියෙනවා ඔයගොල්ලන්ට දෙන්න. හැබැයි ඒ එකක්වත් මට එඩිට් කරගන්න හම්බුනේ නෑ. හැබැයි මට හිතුණා මම මේ vlog එක නම් ඉක්මනටම අප්ලෝඩ් කරනවා කියලා. ඒ නිසා තමයි මේ vlog එක මං ඉක්මනට එඩිට් කරලා ඔයගොල්ලන්ට මෙහෙම අප්ලෝඩ් කරේ. තව මං ගාව තියෙන මිනි vlogs වගේකුත් මං ඒවත් ඉක්මනටම දාන්නම්. ඉතින් ඕගොල්ලෝ මාව subscribe කරලා තියාගන්න. ඒක තමයි ඔයගොල්ලෝ මට කරන ලොකුම support එක. ඔන්න දැන් අපි කට්ටිය යන්න හදනේ අපේ සෙකන්ඩ් ප්ලේට් එක බෙදා ගන්න. ඉතින් මගේ සෙකන්ඩ් ප්ලේට් එකේ මං මුලින්ම බෙදාගත්තේ මේ වගේ සෑන්ඩ්විච් එකක්. ඒක ඇතුලේ තිබ්බ ටූනද කොහේ මට මතක නෑ. මං එකෙන් දෙකක් දාගත්තා. ඊට පස්සේ ගත්තා එග් එක. ඒකේ ළමයි ඔයගොල්ලෝ දැකලා ඇත්තේ බිත්තර තම්බලා ඒකේ තියෙන එග් යෝක් එකෙන් තමයි මොකක්ද දෙකක් හදලා ඒක මැදට දාන්නේ. ඒකත් මාර රසයි. ඊට පස්සේ මම ගත්තා එග් සෑන්ඩ්විච් එකක්. ඒක ගත්තේ ඒක නම් ගොඩක් රසයි. මම ඒකට ගොඩක් ආස වුණා. ඊට පස්සේ මෙන්න මේ කෑම එක නම් අපේ අක්කා තමයි මට දැම්මේ. එක පොඩක් අපි නොකාපු දෙයක් නිසා try කරන්න ඕන නිසා තමයි ගත්තේ. ඒක ළමයි මං හිතුවේ මුලින් චීස් කියලා. ඒ වුණාට බැලුවම මේක green peas වලින් හදපු කෑමක්. ඒකට එහෙම සෝස් එකක් තිබ්බ මං සෝස් උත් ගත්තා. ඔය එතන ළමයි තව කෑම සෙට් එකක් තියෙනවානේ. එතන තියෙන සැලඩ් මං සැලඩ් ලවර් කෙනෙක් නෙමෙයි. එතන එක එක වර්ග සැලඩ් තිබ්බා. තව තිබ්බ ළමයි එතන මෑෂ් පොටැටෝස් එක ඔය චීස් දාලා හදපු කෑමකුත්. මං හිතුවා ඉතින් මේක කාලා බලමු පුළුවන් වුණොත් කනවා කියලා. ඊළඟට මෙන්න මේ රෝල් එක ළමයි. ඒක ඇතුලේ නූඩල්ස් වගේ දේවල් තමයි තිබ්බේ. එකත් රසයි. හැබැයි ඒක කන්න තිබ්බ ළමයි සෝයා සෝස් එක්ක. හැබැයි මං සෝයා සෝස් ලවර් කෙනෙක් නෙමෙයි. මං එච්චර ආස නැහැ සෝයා සෝස් එහෙම නිකන් කන්න. ඒ නිසා මං රෝල් එක විතරක් ගත්තා. එතන ළමයි උණු උණුවේ තමයි මේ රෝල් බදින්නේ. අනිත් එක එතන උණු උණුවේම තෝසෙත් හදනවා. තෝසයකට හදලා තිබ්බ සාම්බාරු හොද්දයි ඒකට තිබ්බාර පොඩි සම්බලේ කන්න ඒක දැක්කමට කන්න ආසෙ හිතුණා. හැබැයි මේක කාලා පුළුවන් වුණොත් කනවා කියලා තමයි හිතුවේ. එතකොට මේ තියෙන ළමයි මිනි හැම්බර්ගර් ඒකත් රසට තිබ්බා. මෙතනදී මේවත් කාලා ඩෙසර්ට් කන්නත් බඩේ ඉඩ හදා ගන්න ඕන නිසා බලලා තමයි අනිත් ටික කනවද නැද්ද කියලා තීරණය කළේ. සෝස් ටිකක් දාලා okay. This is Allah nak pulang ke Amma yang dia ඉතින් ඔන්න මම මගේ සෙකන්ඩ් ප්ලේට් එකත් බෙදාගෙන ටේබල් එකට ආවා.
තාම ගත්ත ජූස් එක නම් එහෙම තිබ්බ මේ වොටර්මෙලන් ජූස් එක. දැන් මෙතනින් මම මුලින්ම කන්න ගත්තේ මෙන්න මේ එග් එක. මොකද ඒක හරිම රස පාටයි. ඒක තමයි මම මුලින්ම කන්න ගත්තේ. ඇත්තම කතාව මේක මාර රසයි. මම මේක ෆෝන් එකේ දැකලා තියෙන ළමයි මේක කරන්නේ බිත්තරේ තම්බල එග් යෝග් එක අරගෙන ඒක හොඳට බීට් කරලා ඒකට මයෝනිස් චීස් සනමන දාලා තමයි ඒක හදන්නේ. ඒකෙන් තමයි ඒක රස වෙලා තියෙන්නේ. මම ඉතින් මුලින් පීයෙන් එක දෙකට කපලා ඊට පස්සේ තමයි කෑවේ. ලස්සනයි රසත් විතර 20ක් දෙනවා. කෑලි 40ක්. හතරට කපනවා නේද? නෑ දෙකට නෙමෙයි. දෙකට ඔව් දෙකට. අපල තමමදේ අරන් ඒක රස කරනවා. ඒක ෂෝ ගෙදර එහෙම. ඔය විශේෂ දින හදලා ගන්නවා. අපේ ගෙදර අයත් කතා වුණේ ඒක ගොඩක් රසයි කියලා. අනිත් එක ඒගොල්ලොත් කිව්වේ අපේ ওই බර්ත්ඩේ පාටිස් වලට කේක් ඒවට මේ වගේ ඒවා හදන්න පුළුවන් නේද කියලා තමයි අපිත් මේ වෙලාවේ කතා වුණේ. ඇත්තට මේක ගොඩක් රසයි. ඊළඟට ළමයි මට ඕනේ ඉක්මනට කාලා මේකේ පිටිපස්සේ කියන්නේ ඔතනින් යහ පැත්තේ දැන් ඔය මම ඉන්නේ මේ පැත්ත හැරලානේ ඊට යහ පැත්තේ තියෙනවා ගඟත් එක්ක මාර ලස්සන view එකක්. එතනින් ෆොටෝස් ටිකක් ගන්නත් මට ගොඩක් ආසාව තිබ්බා. ඒ නිසා ඉක්මනට කාලා ෆොටෝස් ගන්න යන්නත් ඕනලා තමයි මම හිටියේ. Thank you. මේකට රයිස් තියෙනවා. ඒක සෙට් නෑ. නූඩල්ස් වල. ඒකට අර මේ සෝයා සෝස් කියන එක ඔබ ආදම කන්න ඕනේ. මම දාගත්තා. දාගන්න. මම ගෙනාවා මට සෙට් නෑ. සෝයා සෝස් දාගත්තද? මට නෙළුණු මදි ගතියක් තියෙනවා. මට තියෙනවා. ඊළඟට මම දැන් ඔය කන try කරනකොට කොළ පාට මේක ඒක green peas වලින් හදලා තියෙන්නේ. ඒක නම් මට එච්චර සෙට් උන්නේ නැහැ. නිකන් කොළ රසක් ආවා මට. ඒ නිසා මට ඒක සෙට් උන්නේ නැහැ. අපි හැමෝම හිමීට කෑවා ඉතින්. මේ ඉන්නේ කට්ටිය අපේ. ඉතින් ළමයි මට ඔයගොල්ලන්ට කියන්න අමතකත් වුණානේ අපේ සංජු අයියා රට යන්න කලින් අවුරුදු 2ක් විතර වැඩ කරලා තියෙන්නේ මේ ක්ලෝවර් එකේ. ඉතින් එයා හොඳට ක්ලෝවර් එකේ විස්තර දන්නවා. ඉතින් සංජු අයියා තමයි මට මෙතනදී ලස්සන ෆොටෝස් වීඩියෝස් පවා අරගෙන දුන්නෙත්. ඉතින් දැන් සංජු අයියා මෙහෙන් යන්නත් දවස් ලඟ වෙලා තමයි තියෙන්නේ. ඉතින් දුකක් තමයි ඒ වුණාට සංජු අයියා ආයෙත් එන නිසා ඒක දුක් වෙන්න ඕනෙත් නැහැ කියලාත් හිතනවා. ඒ වුණාට ඉතින් අර ගෙවපු දවස් මතක් වෙනකොට මාර දුකක් එනවා. ඕගොල්ලන්ට කියන්න ළමයි අපි කොටින්ම නිින්දක් නැහැ. හැබැයි කිසිම දවසක නිදිමත ආවෙත් නැහැ. ඒ තරම් අපි මාර විදියට සෙල්ලම් කර hina වෙවි එක එක ගේම්ස් ප්ලේ කරා. ඒව මොනවද කියලා මම ඕගොල්ලන්ට දාන්නම්. මේ මං ගත්ත ඔරෙන්ජ් ජූස් එක මේකත් මාරම රසයි. ඔය එක එක කෝඩියල්වත් සංක්වික්වත් එහෙම නෙමෙයි. මේක ඔරිජිනල් orange juice. ඔය මන් දැන් කෑවේ egg sandwich එක. ඒක නම් ගොඩක් රසයි. ඒකේ බිත්තර භාගයක්ම තිබ්බා. හොඳට කහමද එහෙම දාලා. ඒකේ ඇත්තටම අමුතු රසක්. මම ඒකට ගොඩක් ආසයි. මම ඒකට 10 out of 10 දෙනවා. ඔයාලේ දැක්කේ අපි හිටපු හෝල් එකේ හිටපු කට්ටිය. ඔයගොල්ලෝ දැක්කා එච්චර ගොඩක් නැහැ. ටේබල්ස් 10ක් වගේ තමයි තිබ්බේ කියලා. ඉතින් ඔන්න ඔහේ ඉතින් හිමීට කෑවා. මං ඉතින් බය නැතුව කෑවේ. අහලා තියෙනවානේ අන්දරේ ඔය මොනවද කිරි කෑවා වගේ කියලා. ඉතින් මං හිතුවා මේක කාලා කොච්චර බඩ පිරුණත් අපිට පැණි රස කනකොට බඩේ ඉඩ හැදෙනවනේ. ඉතින් හිමීට ඉඳ කාලා ඊළඟට යන්න හදනේ මං ආසම අදියරට. මේක තමයි මං ආසම ස්ටෙප් එක. බලන්නකෝ ඩෙසර්ට් එකට තියෙන ಜಾති චීස් කේක් තිබ්බා. එතකොට කේක්ස් වර්ග ගොඩයි. ඩේට් කේක් ඔය උතන තියෙනවා. අයිස්ක්‍රීම් වෙනම අපිට කෝන් එකකට දාගන්න පුළුවන්. එතකොට තව තියෙනවා මොනවද පොල් පැණි දාලා මොනවද අපි හදන්නේ පෑන් කේක්. තව තියෙන කේක් වර්ග ගොඩයි. ඔය තියෙන ළමයි
කැරමල් කේක් ද කොහේ ඔය දැම්මන් දාගන්න ඒකට ජෑම් නෑ උඩින් ජෑම් තියෙන ඔය ජෑම් අර උඩින් තියෙන ඩේට් කේක් අපේ අම්මට ඩේට් කේක් කෑලි දෙකක්ම දැම්ම උනාට මම කමට එකක් දාන්න මොකද දැන් කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ හැබැයි ඩේට් කේක් එක නම් මාරම රසයි ළමයි තව එතන ඔය යටින් තිබේ මෆින් වැනිලා මෆින්. ඔව් මට මතක විදියට. හැබැයි මම ඒක නම් බෙදාගත්තේ නැහැ. මොකද මට දැන් ඒව කාලා එපා වෙලා. ඔයගොල්ලෝ දන්නවා මම කේක් හදනවා කියලා. මගේ පේජ් එකකුත් තියෙනවා කේක් බයි මාෂා කියලා. මට ඉතින් කේක් කාලාම ඒ කියන්නේ මෆින් දැකලා එපා වෙලා. ඉතින් මොකද මම ගොඩක් මෆින් හදනවා. හැබැයි ඉතින් කොච්චර හදුවත් අර කේක් කියන එක එපා වෙලා නැහැ. හැබැයි මෆින් කන්න බෑ මට ඒ වෙලාවට අනුව. මම මෙන්න මේ කේක් කැලි දෙකක්ම දාගත්තා. මොකද මට ඒක රස පාටයි. එතකොට ළමයි ඔයගොල්ලන්ට පේනව නේද රෝස පාටට දිලිසි යටින් සුදු පාටට වගේ තියෙන කේක් කෑල්ලක් ඒ ළමයි චීස් කේක් ඒක නම් ගොඩක් රසයි තව කෑල්ලක් ගන්නත් තිබ්බ කියලා හිතුණා ඒ වුණාට ඒ ප්ලේට් එක මට අන්තිමට ඇති වුණා මගේ බඩ පිරුණා ඊළඟට ඔතන තියෙනවා තව මම ගත්තර කේක් වලින් වැනිලා කේක් තිබ්බ චොක්ලට් කේක් තිබ්බ මම ඉතින් තව වැනිලා කේක් කෑල්ලකුත් ගත්තා ඊට පස්සේ පොඩි චොක්ලට් කේක් කෑල්ලකුත් ගත්තා අපේ හිරුමල්ලි අයිස්ක්‍රීම් කනවා අපේ අම්මා ඉතින් මට කේක් කෑලි බෙදලා දුන්නා. මට නම් ඒ කේක් කෑලි ටික දැක්කත් ගොඩක් ආසයි. ඔය හොතන ළමයි ඔයගොල්ලන්ට වීදුරු වගේ එකක් පේනව නේද? ඒකත් කන්න පුළුවන් දෙයක් තමයි. ඒක ඇතුලේ තියෙන්නේ මොනවද පුඩින් වගේ දෙයක්. ඒනට මම ගත්තේ නැහැ. ඉතින් ඔන්නෝම මගේ ඩෙසර්ට් ප්ලේට් එකත් මම බෙදාගත්තා. දැන් ඉතින් තියෙන්නේ මේකේ රස බලන්න තමයි. අපේ අක්කා ඒ වෙලාවේ තමයි මට චොකලට් කේක් කෑල්ල බෙදුවේ. එතන කෑලි දෙකයි තිබ්බේ. ඉතින් එකක් අක්කා අම්මට දීලා අනිත් කෑල්ල මට දුන්නා. ඉතින් ඒ වුණාට ඒගොල්ලෝ ඉවරනිර වෙන්න තව දානවා. ඒ වුණාට ඒ වෙලාව හැටියට අක්කට එපයි කියලා කිව්වා. දැන් එහෙනම් අපි යමු මේ ඩෙසර්ට් ප්ලේට් එකේ රස බලන්න. ඊට පස්සේ අපිට හිතුණා තව ජූස් මොනවා හරි අරන් ගියා නම් හොඳයි කියලා. ඒ නිසා අපි ලයිම් ජූස් එකක් ගත්තා. හැබැයි මම නම් බිව්වේ නෑ. මොකද ලයිම් ජූස් එක අර පැණි රසත් එක්ක කාලා බොනකොට නිකන් හරි සීනි නැහැ. හරි අමුතුයි මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මම ලයිම් ජූස් එක අපේ අම්මට තමයි දුන්නේ. ඉතින් අපේ අක්කා යාට ගත්තා අයිස් කොෆි එකක්. ඉතින් එයා එක ගන්න ගම මම ඉතින් හිටියා යාගේ තනියට. මේ තියෙන ඉතින් මගේ ඩෙසර්ට් ප්ලේට් එක කොහොමද ලස්සන කේක් කෑලි නම් ඇත්තටම ලස්සනයි. දැන් ඉතින් කාලා බලමු. මම මුලින්ම කෑවේ වැනිලා ස්පොන්ජ් කේක් එක. මිනින් ඉතින් වතුර ටිකක් බීලා හිටියා. ඇත්තටම එතන ඉන්න ළමයි හරියට කෑ ගහනවා. ඒ නිසා මට එතන ඉඳන් කතා කරලා කිසිම වීඩියෝ එකක් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඇත්තටම මට දැන් මේ කේක් ටික කාගෙන යන්න තරම් හිතුණා. ඒ තරම් මමගේ මේ ඔනස්ට් රිවිව් එක දෙන්නේ. ඇත්තටම මේ කේක් මාර රසයි. ඇත්තටම රසයි. කේක් හදන කෙනෙක් විදිහට මට ඒ කේක් වල මාර රසක් ආවා. මම උතනින් ආසම එක තමයි චීස් කේක් එක. ඊට පස්සේ මම උතනින් මගේ වැනිලා ස්පොන්ජ් කේක් එක අංක 2ට දාලා තුන්වෙනි එක ඔය උතන තියෙන කොළ පාට කේක් එක මම හිතන්නේ එතන අර කේක් එකම තමයි පොඩක් කලරින් දාලා හදලා උඩින් දාලා තියෙනවා පොඩක් ලයිම් වලින් හදපු මොකක් හරි මේ ටෙක්ස්චර් එකක් ඒක උඩින් දාලා තිබ්බා. ඊට පස්සේ මම දෙනවා ඊළඟ තැනට දෙනවා ඩේට් කේක් එක. ඒක මාර සොෆ්ට් හොඳට ඩේට් තිබ්බා. අන්තිමට මම දෙනවා ඒ ජෑම් දාලා හදපු කේක් එක. මට ඒක පොඩ්ඩක් අරවට වඩා මම ඒක අන්තිමට දැම්මේ ඒක ජෑම් රසත් එක්ක මට පැණි රස වැඩි වගේ දැනුණා. හරි අපි දැන් ඊළඟට කාලා බලමු චීස් කේක් එක. බලන්නකෝ ඒක මාර ලස්සන ලුක් එකක් තියෙනවා. ඒක කනකොට හරිම ක්‍රීමි. ඇත්තටම මේක ගොඩක් රසයි. ඒකට නම් 10 out of 10 දෙන්නම පුළුවන්. ඒක ගොඩක් රසයි. ඉතින් ඔන්නෝම හිමීට කේක් කෑලි ටිකත් ඉවර වෙන්නම කන්න ඕන නිසා හැබැයි ඔය හරියදී වගේ මගේ බඩ හොඳටම පිරීලා හැබැයි අර කන්න ආසාව තියෙන නිසා ඊටු කේක් කෑලි දෙකත් මම කෑවා ඉතින් ළමයි ඔයගොල්ලොත් එක්ක මට කියන්න ඕන අමතක නොකර මට ලයික් එකක්
ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? ඒ වගේම ඕගොල්ලෝ මගෙන් බලාපොරොත්තු වෙන්න ආස එහෙම vlogs මොනවා හරි තියෙනවනම් ඒව මට කමෙන්ට් කරගෙන යන්න. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ මේ ක්ලෝව එකේ මේ වගේ හයිටි බුෆේ එකකට ගිහිල්ලා තියෙන කට්ටිය ඉන්නවනම් ඒගොල්ලොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ළමයි දැන් මම ඊළඟ කේක් කෑලිත් කනවා. මේ වෙලාවේ අපේ සංජය සැලඩ් එකක් කනවා. එයා කිව්වේ සැලඩ් එක ගොඩක් රසයි කියලා. ඉතින් මේක එයා අපිට ගොඩක් රසයි කියපු නිසා මට ඒ වෙලාවේ ඒක කාලා බලන්න හිතුණා. මතකද මම ඔයගොල්ලන්ට කලින් කිව්වා මට ආසයි කියලා අර උණු උණුවේ හදපු තෝසේ එකයි හදපු සාම්බාරු හදත් එක කන්න. ඉතින් දැන් මේ වෙලාවේ බෑ ඇත්තටම මගේ බඩ පිරලා තිබ්බේ. හැබැයි අර ඒක උණු උණුවේම හදන නිසා ඒකේ රස බලන්න මට ගොඩක් උවමනාවක් තිබ්බා. ඉතින් ළමයි ඔන්න ඔහම අපි ටික දෙනා හැමෝම කතා කර කර හිමීට අපේ ඩෙසර්ට් වල රස බැලුවා. ඔයගොල්ලන්ට පේනවා බලන්න කොච්චර ලස්සනද කියලා මේ රිසෝට් එක. දැන් අපි මේ හිටපු තැන එතන ගොඩක් ලස්සනයි. ලස්සනට ලයිට් දාලා කරලා තිබ්බා. ඔයාලට පේනවා ඇති ඒකේ සර්විස් එක. බලන්න කස්ටමර් සර්විස් එක කොච්චර හොඳද කියලා ඔයාලට පේනවාද? යහඩ මෙහාට යනවා නිතරම වගේ. කියන්නේ ඒගොල්ලෝ නිතරම ටක් ගාලා අපි කාලේ ඉවරෙච්ච ගාම ප්ලේට් එකවත් අයින් කරා. ඇත්තටම මම highly recommend කරනවා Clover Banquet and Resort. මම ඔයගොල්ලන්ට දාපු මේ post එකේ නම්බරය අරගෙන මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ටත් මේ වගේ buffet වලට එන්න ඕන නම් එයාලට call එකක් දීලා මේගොල්ලෝගේ appointment book කරගන්න විදිය අහගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහම අපි ටික දෙනා ඉතින් හිමීට කතා කර කර කෑම කෑවා. ඉතින් මොකද අපි ඕව කනකොටත් අපිට තව වෙලා තිබ්බ පැය භාගයක් වගේ. ඉතින් අපි හිමීටම කෑවා. ඔය බලන්නකො ළමයි මෙතන ටේබල්ස් නම් 10කට වඩා වැඩි. මට කලින් වැරදුනා. අපේ ටේබල් එකේ අංකෙත් 14 තමයි තිබ්බේ. ඉතින් පේනවනේ ඒ වුණාට අර ගොඩ දෙනෙක් නැති නිසා අර කන්න එහෙම ලොකුවට ලැජ්ජාවක් නම් දැනුනේ නැහැ. ඊළඟට ළමයි මම මේ බෙදාගන්නේ මට ආයේ කන්න ආසයි කියලා සංජෝය කියපු කෑම ටික. ඉතින් මම ලොකු අක්කයි දෙන්නටම කියලා එක ප්ලේට් එකකට මෑෂ් පොටැටෝස් එක චීස් දාලා කරලා තිබ්බේ. ඊතර සංජෝය කිව්ව සැලඩ් එක ගත්තා. ඒකට පාස්තා දාලා තිබ්බා. ඊට පස්සේ මෙතන උණු උණුවෙන්ම දෙන මේවා ගත්තා. තව චිකන් කෑල්ලක් ගත්තා. අර උණු උණුවෙම දෙන තෝසේ එකට සාම්බාරු හොද්ද ළමයි ඒකේ වට්ටක්කා කඩල හැමදේම දාලා තමයි හදලා තිබ්බේ. ඉතින් ඒකත් වෙන ප්ලේට් එකකට අරගෙන තමයි ගියේ. හැබැයි ඉතින් ඒකම කා ගන්න බැරි වුණා. ඔය තෝසෙකින් භාගයයි මට කන්න පුළුවන් වුණේ. අර ආසාවට තමයි කන්න ගත්තේ. එතන උණු උණුවේම මේක දීපු නිසා. ඇත්තට මේ සාම්බාර හොද්ද මාර රසයි. තව උතනින් ওই පොල් වලින් හදපු එකත් බෙදාගත්තා. බලන්නකො පිඟානේ ලස්සන දැන් මතක් වෙද්දි ආයෙ කන්න හිතනවා ගිහිල්ලා. ඉතින් ওই විදිහට මගේ ආසාවත් හරියන්න තෝසේ කෑල්ලකුත් කෑවා. ඇත්තටම රසයි. ඔයගොල්ලන්ට මූණෙන් පේනවනේ කොච්චර රසද කියලා. ඒක රහයි. අනිත් එක උණු උණුවනේ. ඒතරට කාපු ඔක්කොමත් එක්ක මට ඒක ගොඩක් සැටිස් වුණා. හැබැයි ඔක්කොම නම් කා ගන්න බැරි වුණා. විසි කරන්නත් අපරාධ කියලාත් හිතුණා. කෑම විසි කරන්න හොඳ නෑ ළමයි නේද? ඉතින් මොනවා කරන්නද මට කන්න බෑ. අපි හැමෝම හොඳට කාලා ඉන්නේ. ඉතින් ඕක තමයි. ඉතින් මේ vlog එකේ දැන් නම් අවසාන හරියට ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ අන්තිමට ගිහිල්ලා මිරර් එකෙන් මගේ ෆොටෝස් ටිකක් ගත්තා. වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් ළමයි හිරු මල්ලි කිව්වා වගේ අපි දැන් යන්න තමයි හදන්නේ. එහෙනම් මගේ vlog එකේ දැන් අවසානයේ තමයි මේ. ඉතින් ඔන්න මම අන්තිමට අපේ ෆොටෝස් ටිකක් අප්ලෝඩ් කරා. මේ තමයි අපේ සෙට් එක. ඉතින් සංජු අයියා thank you ඔයාට. ඒ වගේම මම ඔයගොල්ලන්ට කියනවා ආදරෙන් like එකක් comment එකක් දාගෙන යන්න. අමතක නොකර මාව subscribe කරන්න. ඉතින් සෙනු vlogs ඊළඟට තවත් ලස්සන vlogs ටිකක් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. සෙනු vlogs මම ඔයාලට ගොඩක් ආදරෙයි. එහෙනම් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.